හිතන්න මගේ යාළුවෝ හැමෝටම ඉතින් ඔයාලා ගොඩාක් සනීපෙන් ඇති කියලා හිතනවා. ඉතින් මමත් ගොඩාක් සනීපෙන් ඉන්නවා. මගේ වත්තේ කටුවනෝල අනෝදා කියලා කියන්නේ නේද? කටුවනෝද තියෙනවා. ඉතින් ගස් කිහිපයක්ම තියෙනවා. එහෙනම් මම ඉස්සෙල්ලාම උදෙන්ම කටුවනෝද ගෙඩියක් හදලා බොන්න කියලා තමයි හැදුවේ. මේ ගෙඩිය ගොඩාක් ලොකුයි. ඉතින් ඒක නිසා මේකෙන් බෑයක් මම භාගයක්ම මගේ ඉස්සරහා ගෙදර ආන්ටිටත් දුන්නා. ඉතින් ඒ භාගෙ දීලා තමයි මම ඉතුරු භාගෙ හදාගන්න කියලා ආවේ. ඔයාලා දන්නවා ඉතින් මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මේකේ මැද තියෙන නාරටිය අයින් කරලා පස්සේ මේකේ සීඩ්ස් ටිකත් අපි අයින් කරගන්න ඕන. ඉතින් අයින් කරගත්තට පස්සේ තමයි ඇත්තටම මේක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඇට ටිකත් එක්ක බ්ලෙන්ඩ් කරාම එක තිත්ත රසක් වගේ එනවා. ඉතින් මම sugar පාවිච්චි කරන්නේ අද brown sugar. ඉතින් මේකට නම් මම ටිකක් වැඩිපුර දානවා. මොකද මේක හදන්නේ මටයි තාත්තටයි ගෙදර දෙතුන් දෙනෙකුට නිසා තමයි. ඔයාලට පේනවද මගේ සීනි බෝතලේ මම දාලා තියෙනවා යෝගට් හැන්දක්. ඉතින් මම සීනි බොනකොට මේ දවස්වල පොඩ්ඩක් අඩුවෙන් තමයි සීනි බොන්නේ. මොකද ඒක ඇඟට ගුණයිනේ. ඇඟට හොඳත් නැහැනේ සීනි ගොඩාක් ගන්නකොට. ඒක නිසා ඉතින් මෙන්න මේ විදිහට කටුවනෝද ගෙඩියේ ඇට ටික ඔක්කොම යවලා මම දැන් සීනිත් දාගෙන මේක බ්ලෙන්ඩ් කරගන්න කියලා තමයි හදන්නේ. මේකට මම ලුණු පිංචකුත් දාගත්තා. කූල් වතුරෙන් තමයි මේක මම අද බ්ලෙන්ඩ් කරගන්නේ. හරිම රසයි. ඉතින් අනිත් ජූස් වලට වගේ මේකට ෆ්‍රෙෂ් මිල්ක් නම් දාන්න බෑ. ඔයාලා දන්නවා. ඉතින් මොකද මේක ගොඩාක් තික් එකට තමයි හැදෙන්නේ. ඒක නිසා ඉතින් අයිස් කැඩ ටිකකුත් මම දාගත්තා. මොකද මේ දවස්වල ටිකක් රස්නේ නිසා මං හිතුණා මේක උදේ වුණත් කූල්ව බොන්න ඕන කියලා. ඉතින් මේකෙන් වීදුරුවක් විතර බිව්වහම ඇත්තටම දවල් 12ට විතර ආයි බත් කෑවහම ඇති මට නම් බඩ පිරෙනවා. ඉතින් ඉක්මනටම මේක හදාගන්න කියලා තමයි හදන්නේ. ඇත්තටම මේක අපි සල්ලි දීලා කඩෙන් වගේ ගන්න ගියොත් නම් ගොඩාක් ගණන් ඒ වගේම ලෙඩ රෝග රැසකට මේක ගොඩාක් හොඳයි කියලා කියනවා. ඉතින් ඉස්සර නම් මං එහෙම බොන්න හරි අකමැති මේක. ඉතින් ලෙඩ ගොඩකට මේක හොඳයි කියලා කියන නිසා මං ඉතින් මෙහි ආපු කාලේ ඉඳලාම මේක බොනවා. මොකද මට ගස් දෙක තුනක්ම තියෙන නිසා ඉතින් ඔහි වැටිලා කුරුල්ලෝ කාලා අපතේ යනවා. ඉතින් ඒ හින්දා මට හිතුණා ජූස් එකක් හදාගෙන බොන්න. මේක ගොඩාක් හොඳයි. බඩේ ගල් තියෙන අයටත් ගොඩාක් හොඳයි මේක. මම අද හවසට පන්සල් යන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මට හිතුණා මං අද ගිලම්පස ලෑස්ති කරගන්නවා. ඉතින් ගිලම්පස ලෑස්ති කරගන්න විදිය ඔයාලත් එක්කලා චුට්ටක් ෂෙයා කරගන්න ඕන කියලා හිතුවා. මේ තියෙන්නේ බෙලි මල් නෙවෙයි මේ බෙලි පොතු වලින් හදාගත්ත බෙලි පොතු ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේවා හදන්නේ බෙලි ගැට වලින්. ඉතින් බෙලි ලොකු වුණාට පස්සේ ගෙඩිය ලොකු වුණාට පස්සේ මේ විදියට හදාගන්න බෑ වේලලා. ඉතින් ඒක දෙකට පළලා අපිට කන්න හරි එමත් නැත්නම් බොන්න හරිනේ හදාගන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ බෙලි පෙති. ඇත්තට මම මේක දැනගත්තෙත් මෙහාට ආවට පස්සේ මමත් එහෙම ලොකුවට එහෙම දැනගෙන හිටියේ නෑ. මට බෙලි ගස් තියෙනවා ගෙදර මං හිතන්නේ 10ක් 15ක් විතර. ඉතින් ඒ වලින් තමයි මේක හදලා තියන්නේ. ඇත්තටම මේක මම හදපු එකක් නෙවෙයි. අපේ ගෙදර චූටියා තමයි ඔක හදලා තියන්නේ. ඉතින් ඔයාලට තව පුංචි දෙයක් මම පෙන්නන්නම්. මේ තියන්නේ අත්
පිස්නාවල් කියන්නේ සර්වියට් කියලා අපි කියන්නේ. ඉතින් සර්වියට්ස් ටිකක් මම හදාගත්තා. මගේ පරණ බෙඩ් ෂීට් එකක් කියන්නේ පරණ බෙඩ් ෂීට් එකක් නෙවෙයි අලුත් බෙඩ් ෂීට් එකක් පාවිච්චි කරලා පරණ වුණාට පස්සේ මම ඉතින් මේ විදියට කපලා මේක වාටි මැෂ්මෙන් මම මහගත්තා. හතර වටේටම තව ටිකක් මහන්න තියෙනවා. ඉතින් බබාලත් එක්ක බැරි නිසා චුට්ට තමයි මහ ගන්න ඕන කියලා හිතුවේ. ඉතින් මේක මැෂින් මැෂ්මෙන් මම මැහැව්වේ නෑ වාටි මැෂ්මෙන් ඉක්මනට මහගත්තා. ඉතින් ගෙදර තියෙන දෙයක් අපි ඉවත දාන්න නැතුව විසි කරන්න නැතුව මම නම් ගෙදරට අඳින ඇඳුම් පවා මේ විදියට කපලා අර ගන්නවා මගේ කුස්සියේ වැඩවලට. ඉතින් මම කුස්සියේ වැඩවලට ගන්න ඒවා ඇත්තටම මාස 3ක් 4ක් වගේ තමයි හොද පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම මේ දේවල් විසි කරනවා. මොකද පරණ වුණාම මම තියාගන්න කැමති නැහැ. ඉතින් මේ වගේ බෙඩ් ෂීට් එකක් මම කපලා අරගත්තා මගේ කුස්සියේ වැඩවලට. ඉතින් සල්ලි වියදම් කරනම සර්වියට් ගන්න ඕන නැහැ. ඉතින් නේද අපිට මොන හරි තියෙන ඕනම දෙයක් මොකක් හරි අපේ ස්කර්ට් එකක් හරි කපලා ගන්න පුළුවන් නම් ඇත්තටම මේ කාලේ හැටියට හොඳයි. ඉතින් එහෙනම් බලාගෙන ඉන්න මම කොහොමද ගිලම්පස ටික ලෑස්ති කරගන්නේ කියලා. මොකද මෙන්න මේ විදියට බෝතල් 4කට මං අද බෙලි මලුයි කෝපි ඊට පස්සේ කොත්තමල්ලි තම්බලයි තව මොකද්ද මං හදාගත්තේ ඊට පස්සේ මං උණු වතුර තමයි මේකට හදාගත්තේ. උණු වතුර අරගෙන යනවා පූජා කරන්න බුදු පියාණන් වහන්සේට. මං අද කිරි බෙහෙරි තමයි යන්න කියලා හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බෙලි පෙති ටික හොඳට තැම්බෙන්න දාන්න ඕන. ඉතින් ටික වෙලාවක් තියන්න ඕන. තිබ්බට පස්සේ මේක හොඳට කහට වෙලා එනවා. ඉතින් හැමදාම මේකෙන් වීදුරුවක් බොනවා නම් ඇත්තටම ඇඟ උෂ්ණ අයට හැම ගොඩාක් හොඳයි කියලා කියනවා. ඉතින් ඒක නිසා මමත් ඉතින් මේකෙන් බොනවා. මොකද ගෙදර මට බෙලිපෙති තියෙන නිසා අහක දාන්න බැරි නිසා මම ඉතින් තේ වෙනුවට පිටි වෙනුවට උදේට ප්ලේන් ටිකක් බොනවා වෙනුවට මේ වගේ දෙයක් බොනවා. ඉතින් මේක ගොඩාක් රසයි. අර බෙලි මල් තම්බලා ගන්නවටත් වැඩිය බෙලි පෙති තම්බලා බොනකොට හරිම රසයි. ඇත්තටම කිසිම දෙයක් වෙන ඕන කරන්නේ නැහැ. ඒ කියන්නේ සීනිවත් අර අපි කන්නේ මේ බොනකොට මොනවද තව හකුරු. ඉතින් අන්නේ හකුරුවත් ඇත්තටම ඕනේ නැහැ. මේකට පුදුම රසක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට මම බෝතලෙට උණු වතුරක් දාගන්නවා. උණු වතුර නම් මම පෙරුවේ නැහැ ඇත්තටම. මොකද උණු වතුර රත් කරලා තියෙන නිසා ගොඩාක් උණු කරලා නටවපු උණු වතුර. ඉතින් මම අහලා තියෙනවා ලෙඩ තියෙන අයට ඇත්තටම උණු වතුර වගේ දෙයක් පූජා කරනවා නම් බුදුන් වහන්සේට ඇත්තටම ගොඩාක් හොඳයි කියලා. මේ තියෙන්නේ කොත්තමල්ලි. ඉතින් කොත්තමල්ලි තම්බලත් මගේ ගෙදර නිතරම බොනවා. බබාලට එහෙමත් මම නිතරම දෙනවා. එතකොට එයාලට පොඩ්ඩක් ලෙඩ වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉතින් මගේ ලොකු බබාත් ඉස්කෝල් ගියාම කොච්චර වාත් ලෙඩ හදාගෙන එනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ ගෙදර කොත්තමල්ලි නම් තම්බනවාම තමයි. ඉතින් මේ තියෙන මේ විදියට හදාගත්ත කොත්තමල්ලි ටිකක්. ඉතින් ඒකත් මම මේ වගේ බෝතලයට ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මං හදාගත්තේ කෝපි. ඉතින් කෝපි එකක් මෙන්න මේ විදිහට මං හදාගත්තා. මට අද ඉක්මනට හදාගන්න පුළුවන් දේවල් ටිකක් තමයි ඇත්තටම මං හදාගත්තේ. මොකද මම හැම සෙනසුරාදාම වගේ පන්සල් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා විවිධ දේවල් හදාගන්නවා. ඉතින් අද පළවෙනි දවසේ ඉතින් මට හිතුණා ඔයාලත් එක්කලා මේක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඔයාලටත් සාදු කිව්වත් පිනක්නේ. ඉතින් ඒක නිසා ඉතින් මට ලොකුවට පන්සල් ගිහින් වීඩියෝ කරන්න බැරි වෙයි. නමුත් මට හිතුණා මේක ඔයාලා එක්ක චුට්ටක් ඔයාලට පෙන්නුවොත් හොඳයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ බෑග් එක තමයි මම අරගෙන යන්නේ. ඉතින් මේක හැලුණත් බෑග් එකේ ප්‍රශ්නයක් නැහැ. ඒක පිටට මේව වෙන්නේ නැහැ. මොකද මේ බෑග් එකේ උඩ ඉටි කොලයක් වගේ තියෙන නිසා. ඉතින් මේක ලන්ච් බොක්ස් බෑග් එකක්. ඉතින් මේකට මම ඔක්කොම ටික දාගන්නවා. මේ හරියට හඳුන් කූරු විනි පෙට්ටිය පොල් තෙල් ඒ ටික මෙන්න මේ හරියට තමයි දාගන්නේ. ඉතින් බෑග් එක ලෑස්ති කරගත්තා.
ඉතින් අද වීකෙන්ඩ් එක නිසා වෙන්න ඇති. ඇත්තටම ගොඩාක් සෙනග හිටියා. ඒක නිසා මමයි මගේ හස්බන්ඩ්ුයි බබාලා දෙන්නයි අපි අර තියෙනවනේ අටවිසි බුදුන් වහන්සේලා ඉන්න තැන. ඉතින් අපි ඒ පල්ලෙහාට ගිහිල්ලා තමයි වැන්දේ. මමයි මගේ හස්බන්ඩ්ුයි කැමති නැහැ. අපි වාඩි වෙලා ඉද්දි අපේ ඉස්සරහින් හරි කවුරු හරි යනකොට එනකොට අපිට ගාථා කියනකොට ඒක බාධාවක්නේ. ඉතින් ඒක නිසා ඉතින් අපි මුතුන් වැඳලා මං ඔයාලවත් මතක් කරලා වැන්දා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි මගේ වීඩියෝස් හැමදාම බලනවට. හැමදාමත් මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මට කියන්න. එහෙනම් මං ගිහින් එන්නම් ආයෙත්. ඔයාලා පරිස්සමින් ඉන්න.